හරි අද අපි කතා කරා ඩාර්ක් එම්පති ගැන. දැන් අපි පොරොන්දුනානේ කියලා සම් ඩාර්ක් එම්පති ඔය ගැන කතා කරනවා කියලා. එතකොට දැන් මම මැකියවලිසම් අර කෙලින්ම නොකියවත් මැකියවලිසම් වල තියෙන ගොඩක් දේවල් ඔකට උගන්වන්න කෙනාවා. දැන් මේ ඩාර්ක් එම්පති දෙකක් කරලා අපි මැකියවලිසම් වලට යනවා. සාමාන්‍යයෙන් ඩාර්ක් එම්පති මැකියවලිසම් මම කවලමේ තමයි උගන්වන්නේ. නමුත් අර මම මේක නිකන් වෙන් කරලා කියාගෙන යනවා. මේ කියන හැම එකකම ඩාර්ක් එම්පති මැකියවලිසම් කියන දෙකම තියෙනවා. හරි පළවෙනි පාඩම ඩාර්ක් එම්පති මානසික එක්ස්රේ the mental x-ray. සාමාන්‍යයෙන් එම්පති යනු අන් අය වෙනුවෙන් හඬා වැටීම. නමුත් මෙහිදී අපි උගන්වන්නේ cold empathy සීතල සංවේදනය ගැනයි. එනම් Tamanගේ හැඟීම් කලබල කර නොගෙන සතුරාගේ හෝ ඉලක්කයේ ටාගට් මනස ඇතුළත සිදුවන දේ දෙස බලා සිටීමයි. හරි. දැන් සාමාන්‍ය එම්පති කියලා මොකක්ද කියන්නේ? මේ කියන්නේ අනිත් අය වෙනුවෙන් හඬා වැටීම කියලා. يعني මේ අනිත් අය වෙනුවෙන් ගැන කී අපි අඬන එක නෙමෙයි කියන්නේ. අනිත් අයගේ දුකක් කරදරයකදී සත්‍ය වශයෙන්ම සංවේදනය වෙන සත්‍ය වශයෙන්ම සංවේගයක් ඇති වෙන මිනිස්සු තමයි එම්පති කියන අය. ඇත්තටම හොඳ මිනිස්සු. නමුත් මේදී අපි දැන් උගන්වන්නේ කියලා මේ කියන කෝල්ඩ් එම්පති. නැත්නම් ඔකට කියනවා ඩාර්ක් එම්පති. හරිද? එතකොට මේ මෙතනදී අපි මේ කියන ඒ සබ්ජෙක්ට් එක ඇතුලේ සීතල සංවේදනය කියන්නේ හැඟීම් විරහිතයි. නම් Tamanගේ හැඟීම් කවද නොගෙන සතුරාගේ ඉලක්කය මනස ඇතුළ සිදුවන දේ දෙස බලා සිටිනවා. ඒ කියන්නේ අපි මේක අහනවා. අහන්න තු ඉන්නේ අපි මේක අහනවා. හැබැයි අපේ හැඟීම් කලබල කරගන්න. සතුරාගේ ඉලක්කය තමයි මනස ඇතුළ සිදුවන දේ අපි බලාගෙන ඉන්නවා. හරි. එතකොට අපි අපේ හැඟීම් කලබල කරගන්න. ඒ කියන්නේ අපි එයා ගැන අහලා ඒක අපේ මනසට අරගෙන අපි ඒක ගැන දවස් ගණන් සති ගණන් කල්පනා කරලා ඒක ගැන කේන්ති ගන්න එක ඒක ගැන දුක සංවේදනයකට ගන්න එක කේන්තිය ක්‍රෝධය ඒ කිසිම දෙයක් ගන්න අපි නිකන් හරියට අර ආශාදී අහස උඩ ඉඳන් බිම වලනවා වගේ තමයි මේවා දිහා බලන්නේ. අභියෝගාත්මක සංකල්පය the vulnerability map දුර්වලතා සිතිය. ඩාර්ක් එම්පත් කෙනෙකු මුලින්ම කරන්නේ පුද්ගලයාගේ ආත්මාභිමානය ඊගෝ සහ බිය අතර පවතින දුර්වලම ඉත සොයා ගැනීම. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? පුද්ගලයාගේ ආත්මාභිමානය ඊගෝ එක සහ බිය අතර තියෙන ප්‍රධාන දුර්වලම ඉත හොයාගන්න. න්‍යාය සෑම පුද්ගලයෙකුම තමන් රහසින් අඩුවක් දකින දෙයක් වසා ගැනීමට සමාජ විශ්මුණක් පළති. දැක්ක මොකද්ද තිත? තිත තමයි ආත්මාභිමානයයි බිය අතර තිත. එන්නේ තමන්ව වසා ගැනීම. අනිත් අයට පෙන්වන්න තමන්ගේ තියෙන ඇත්ත ස්වરૂපයේ සමාජයට නොදී වහගෙන තියාගන්න එක තමයි මිනිස්සු හැමතිස්සෙම කරන්නේ. දැන් ඔය අපි දන්නවා සමහර මල්ලිලියෝ ඉන්නවා, ඉන්ෆ්ලුවන්සර්ස්ලා ඉන්නවා, ඒක જાතිය ඉන්නවා. මේ අය පිටින් පේන රූපේ නෙමෙයි අපි මේකට ලං වුණාම පේන්නේ. හරිම සමහර දරුණු සමහර කපටි ඒ වගේ එක එක විදිහ බොහොම පහත් ගති තියෙන පුද්ගලයෝ කියලා අපිට පේන්නේ පස්සේ. ඇයි මේගොල්ලන් මේ වෙස්මුණක් දාන්නේ? මේ වෙස්මුණ නිසා අපිට මේක හොයාගන්න බෑ. එන උදාහරණයක් අධික නීති ලෙස නීතිකරක පුද්ගලයෙකු බොහෝ විට රහසින් කැමති වන්නේ නිදහසට හෝ කැරලිකාරී වීමට. ඇයි මේව වෙන්නේ? අධික නීතිකරක පුද්ගලයයි රහසින් මේ දෙයකට ආස කරන්නේ. අපි යම් දෙයක කාලයක් තිස්සේ යෙදিলা හිටියාම අපිට ඒක ඇතුලේ එපා වීමක් බෝරින් වෙන එක වෙනවා. හරිද? එතකොට ඕක මෙන්න මේ වගේ. ඔය දැන් වස්තිලා උපරිමයෙන්ම YouTube එකේ උඩට එද්දී මුළු ලංකාවම වස්තිලට ආදරය කරද්දී එකපාරටම වස්තිලට විරුද්ධ සෙට් එකකුත් හැදුනා. ගොඩක් වෙලාට ඕක ඇදිලා ගානටම ආවේ විනිලා මේ වැඩේට වැස්සර පස්සේ. කන්නොත් තිබ්බ නමුත් මේක හොඳටම ආවේ ඒගොල්ලන්. ඒ ඇයි කියන්නේ අර මේක උඩට මෙද්දි මේක රුස්සන්නේ නැති, දිරවන්නේ නැති
වෙනසක් බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන් ඒ පැත්තට යනවා. ඒ වගේ තමයි මේ අර දිගට දෙයක යෙදිලා ඉද්දි යාට මේක එපා වෙන මේක රුස්සන්නේ නැති වෙනවා. එතකොට එයා ඒ දේ ඇතුලේ ඔපොසිට් එකට ආස වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් වෙන දෙයක්. එතකොට අපි මේක ඉගෙන ගන්න ඕනේ දේ තමයි මෙහෙම දෙයක් තියෙනවා මේක වෙන්න පුළුවන් කියන එක. ඒතර අපිට මේක මිනිස්සුන්ව මැනිපියුලේට් කරද්දි හරිම ලේසි වෙනවා. ඊට පස්සේ ප්‍රශංසාව සොයන පුද්ගලයා පීඩා විඳින්නේ තමන් කෙරෙහි ඇති අවිශ්වාසය නිසා. අන්න දැක්ක. දැන් මේ ප්‍රශංසාව නිතර වැලිඩේෂන් මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන කෙනාට තමන් ගැන විශ්වාසයක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ඉහළ පාන්තික කෙනෙකුයි ගත්තොත් අපි පුළුවන් තරම් බ්‍රෑන්ඩඩ් අදින්න බලනවා. බ්‍රෑන්ඩඩ් පර්ෆියුම්, බ්‍රෑන්ඩඩ් ඇඳුම්, බ්‍රෑන්ඩඩ් වොච්, මොබයිල් ඕනේ. හැබැයි බලන්න ඒ ලක්ෂරි විදියට ඉන්න මිනිස්සේ එයා බ්‍රෑන්ඩඩ් දාන්නේ ඒව කරන්නේ ඒ අදාළ ස්ථාන වලට විතරයි. එයා හැමතිස්සෙම බ්‍රෑන්ඩඩ් දදා ඉන්නේ නෑ. එයා සාමාන්‍ය බොහොම සරල විදියට බාට දෙකක් දාන් හරියනවා. හැබැයි තියෙන්නේ අපිට බෙන්ස් එක BMW එක වෙන්න පුළුවන්. නමුත් එයා මොකද එහෙම ඉන්නේ? එයා දන්නවා එයාට ඔප්පු කරන්න දෙයක් නෑ. එයා ඕල්රෙඩි උඩට ගිහිල්ලා ඉන්නේ කියන එක. එයාට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට එයාට අර ප්‍රශංසාව ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ. හරිද? හැබැයි මතක තියාගන්න මේක. මේ තමයි වරද්ද ගන්න එපා. දැන් එයාට ප්‍රශංසාව අවශ්‍ය නැහැ. අපිට තමයි අවශ්‍ය. හරි. එතකොට අපි එකෙන් පීඩා වෙනවා. දැන් එතකොට ආර්මිනියා පීඩා වෙන්නේ නැද්ද? නෑ. එයා පිළිගන්න. ඒක වෙන්නේ මෙන්න මේ වගේ. එයා ප්‍රශංසාව හොයනවා වෙන ආකාරවලින්. මම මේ මෙතනට මේ උදාහරණයක් ගන්න ඕනින්ද ගත්තේ නැත්නම් එයාත් ප්‍රශංසාව හොයන තවත් එක ඉත්තේ තමයි. හැබැයි එයා ඒක හොයන්නේ සමහරට අපිට හිතා ගන්නවත් බැරි පැතිවලින්. මොකද එයාගේ සමාජය වෙනස්නේ. අපිට නිතර දෙවිලි හම්බෙන්නේ නැහැනේ මේ ලක්ෂරින්. මම මේ කියන්නේ මේ මධ්‍යම ඉහළ පාන්තික අය ගැන නෙමෙයි. ඒ අය නෙමෙයි. සම්පූර්ණ සීරියස්ම අර අපි කියන්නේ කුරුදු මතේ ඉන්නවයි කියන උන් ගැන තමයි මම මේ කියන්නේ. හරිද? එතකොට දැන් අර අර මිනිසුන්ටත් ඇති වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒකත් මතක තියාගෙන ඉන්න. තමන් ගැන අවිශ්වාසයක් තියෙනවා. තමන් ගැන අවිශ්වාසයක් තියෙනවා කියන ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා කියන මොකක්ද? මනුෂ්‍ය දුර්වලයි. මේ මනුෂ්‍ය පාලනය කරන්න පුළුවන්. ඩාර්ක් එම්පති ඉගෙන ගන්න විදිහට අපි ඉගෙන ගන්න ඕන දෙයක් ඒක. ප්‍රශංසාව හොයන ඕන පුද්ගලයෙක් පාටම දුර්වලයි. ඊට පස්සේ මේකේ දෙවෙනි ටෙක්නික් එක ප්‍රායෝගික මෙවලම the mirroring trap හැඩපත් උගුල. හරිද? පුද්ගලයෙකුගේ සැබෑ ස්වરૂපය දැනගැනීමට ඔබ ඔහුට කැඩපතක් ගන්න. ඔහු කැමති දෙයට කැමති බව පෙන්වන්න. ඔහු කතා කරන විදිහට කතා කරන්න. ඔහුට මොහු මා වැනි කෙනෙක් යන ආරක්ෂිත හැඟීම දැනුම් සෙරින් ඔහුගේ ආරක්ෂක පවුල. මෙන්ටල් ඩිෆෙන්ස් පහළ වසි. රහස් පිටතට එන්නේ ඒ විතරයි. හරි. මම මේක තව පොඩි වෙනස් දෙයක් දෙන්නම්. පොඩි අලුත් දෙයක්. මේක මේ මෙතන ඉන්න සමහර අය දන්නවා මම ඔයගලන්ට ඊයේ ක්ලාස් එකේ කිව්වා. දැන් එයාගේ මෙන්ටල් ඩිෆෙන්ස් එක තියෙනවා. මේ මෙන්ටල් ඩිෆෙන්ස් එක එහෙම කඩන්න බෑ. මෙන්ටල් ඩිෆෙන්ස් එක කියලා මෙතන ඇත්තටම තියෙන අපේ උඩුහිත. අපේ උඩුහිත නිතරම ෆිල්ටර් කරලා තමයි අපේ යටිහිතට දෙන්නේ. එතකොට මේ උඩුහිතත් එක්ක අපිට හරි අමාරුයි අපිට අපේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න. තව කෙනෙක්. අපි මොකද කරන්න ඕන? මේ කරන්න ඕනේ මේ උඩුහිතට තමයි බෙහෙත් ඉස්සලා. එතකොට උඩුහිතට බෙහෙත් කරන්න නම් උඩුහිතට තියෙන හොඳම බෙහෙතක් තමයි දැන් මේකේ කියනවා මිර ටෙක්නික් එකක් නියමයි. හැබැයි ඊටත් වැඩිය ටිකක් ඇඩ්වාන්ස් එකක් තියෙනවා. ඒක තමයි කියන්නේ අධික තොරතුරු ලබා දීම. හොඳේ අධික විදියට. කියන්නේ මේ උඩුහිතට තරහා ගන්න බැරි තරමට අපි ইনফরমේෂන් දෙනවා. දුන්නා මොකද වෙන්නේ? උඩුසිත අර ඕවර් හීට් වෙනවා වගේ වාහන අවුල් ගිහලා එක පාටම දුර වෙලා යනවා. මේක තමයි අපේ අවස්ථාව. අපේ සජෙෂන්ස් එයාට දෙන එක.
ඒ වලට එයාක පිළිගන්නවා කිසි ගේමක් නැතුව. මොකද හේතුව එයාගේ ඩිෆෙන්ස් ලයින් එක කුඩු පට්ටම් වෙලා තියෙනවා. දැන් මේක කියන්නේ මොකද්ද? මේක කියන්නේ සැබෑ ස්වරූපය දැනගැනීමට කැඩපතක් වෙන්න කියලා. එයා වගේම පෙන්වන්න කියලා. එයා කතා කරන විදිහට කතා කරන්න මේ මං වගේ කෙනෙක් කියලා දැනෙන්න අරින්න. එතකොට එයාට ආරක්ෂක හැඟීමක් ඇති වෙනවා. එයාගේ මෙන්ටල් ඩිෆෙන්ස් එක අහලා බහිනවා. එතකොට හාස් පිට වෙන්නේ ඒ වගේ වෙලාවට. හැබැයි මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. මේ මිරර් ටෙක්නික් එක ඇතුලේ ලොකු අවුලකුත් තියෙනවා. මොකක්ද දන්නවද අවුල? අවුල තමයි මේක අපි සමහර වෙලාවට ගොනු විදිහට කරන්න යනවා. එතකොට අර මිනිහා බලනවා මූ මොකකට දෙන්නේ. ඒක නිසා මේක අපි හරිම සියුම් විදිහට කරන්න ඕනේ. අනිත් කෙනාට දැනෙන්නේ නැතුව. ඒ කියන්නේ අනිත් කෙනාට දැනෙන්න ඕනේ අපි ආව ෆලෝ කරනවා වගේ. හැබැයි ඒක නිකන් නැචරල් වෙන්න තියෙන්න ඕනේ. ඒක නිකන් ආටිෆිෂල් වුණොත් එහෙම එතන අනිවාර්යයෙන්ම ඔයාව මාට්ටු වෙනවා වැඩේට. ඊට පස්සේ ඉතින් වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒක ඊට පස්සේ සතියක් ඇතුළත තමන් කැමති තමන් අකමැති හෝ තමන්ට පීඩා කරන එක් පුද්ගලයෙකු තෝරාගෙන ඔහු සමග කිසිදු රණ්ඩුවකට නොගොස් පහත කරුණු තුන සොයාගෙන වාර්තා කරන්න. හරිද? මේ කියනවා සතියක් ඇතුළත තමන්ට පීඩා කරන පුද්ගලයෙක්ව තෝරගෙන කිසිම රණ්ඩුවකට යන්නේ නැතුව පහත කරුණු තුන වාර්තා කරන්න කියලා බලන්න. ඔහු ප්‍රසිද්ධියේ පෙන්වන ප්‍රධානම ගුණාංගය කුමක්ද? උදාහරණ ඔහු ඉතා දක්ෂයෙකු ලෙස පෙනී සිටින. දෙකීලා ඔහු රහසින් බියවන දේ කුමක්ද? උදාහරණ ඔහුට වඩා දක්ෂයෙකු පැමිණීම හෝ අවමානයට ලක් වීම. මේක අපිට යාගේ චරිතය දිහා බලන් හිතුව හොයාගන්න පුළුවන්. ඊළඟ කාරණේ ඉදිරියට ගත්තොත් ඔහුගේ මනස පාලනය කිරීමට ඔහුට ලබා දිය යුතු මානසික අල්ලස සයිකොලොජිකල් බ්‍රයිබ් කුමක්ද? ප්‍රශංසාවද ආරක්ෂාවද නැතිනම් තොරතුරු. ආන්න මේ මිනිස්යාව නටවන්නම පුළුවන් තැන උන්ට. එයාට මානසික අල්ලසක් දෙන එක. ප්‍රශංසාව ආරක්ෂාව තොරතුරු ඔය කියන ඕනෙම එකක් ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දැන් මෙතනදී එයා ප්‍රසිද්ධිය පෙන්වන ගුණාංග නෙමෙයි ඒගොල්ලන් කියන්නේ. ඊට පස්සේ රහසින් දියවන දේ මොකද්ද කියලා මේගොල්ලන් අහන්නේ. ඊට පස්සේ ඔහුගේ මනස පාලනය කිරීමට ඔහු ලබා දී මානසික අල්ලස ඒක. ඊට පස්සේ එයාගේ අර මොකක්ද ඒකට කියන්නේ මනස ඇතුලේ තියෙන අල්ලස ඒක ආරක්ෂාවද ප්‍රශංසාවද තොරතුරුද මේ කියන මොකක්ද කියන එක අපි හොයාගන්න ඕනේ. දැන් මේ ටික සමහර වෙලාවට අපිට හොයන්න අමාරුයි. ඒකට අපිට සිද්ධ වෙනවා මේගොල්ලන් තියා හොඳට බලාගෙන ඉන්න. එහෙමත් නැත්නම් අපි මේගොල්ලන් ඕපන් කරගන්න මොකද කරන්න ඕනේ? අපේ රහස් ඒගොල්ලන් එක බෙදාගන්න. එතකොට තමයි ඒගොල්ලන් බය නැති වෙන්නේ. අර මම මගේ ඔෆිස් එකේ යාළුවා ඔෆිස් එකේ ඇතුලේ මයට නරක වැඩක් කරලා කොන් කල්ලා තිබ්බේ. ඉතින් මිනිහාගේ කිසිම ලව් එකක් ගැන අපිත් එක්ක කතා කරන්නේ නැහැ බයයි අපි ඒකට මොනාරි ගේම් එකක් ප්ලේ කරයි කියලා. හැබැයි මම දිගින් දිගටම ඔය සබ්ජෙක්ට් එක සම්බන්ධව පොඩි පම්පෝරියක් ගහන්න ගත්ත එක මම හිතලම තමයි කරේ. හරිද? ඊට පස්සේ මොකද උනේ? මෝ ටික ටික කියන්න පටන් ගත්තා. හරිද? ඒ වගේ තමයි. ඒක මතක තියාගන්න. දැන් මේ මිරර් ටෙක්නික් එක ඇතුළේ නෙමෙයි අපි මේ හොයන්නේ මේ. දැන් මිරර් ටෙක්නික් එක ඇතුළේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් හැම මිනිස්සෙකුටම තියෙනවා ළමයි අයිඩියොලොජි එකක්. මතවාදයක්. මෙන්න මේ මතවාදේ වාට පුළුවන් නම් එයාට මිරර් කරන්න. වාට අනිත් කිසිම දෙයක් වැඩක් නැහැ. එයා මාර විදිහට වාට කැමති. මේකේ මතවාද කියන එක. ඒක වෙනම ලෙවල් එකක්. හරි. ඊට පස්සේ මේක තියෙනවා තමන් අකමැති කෙනෙකුට ප්‍රශංසා කරමින්.
මිරරින් ට්‍රැප්. ඔහු ගැන තොරතුරු රැස් කිරීමේදී යම් මෝහනයක් රෙසිස්ටන්ස් ඇති විය හැකියි. ඔබ එයට මුහුණ දෙන්නේ කෙසේද? හරිද? මේක මේ ප්‍රශ්නයක් අහන්න. හරිද? Taman අකමැති කෙනෙකුට ප්‍රශංසා කරමින් මිරරින් ට්‍රැප් ඔහු ගැන තොරතුරු රැස් කිරීමේදී යම් මෝහනයක් රෙසිස්ටන්ස් ඇති විය හැකියි. ඔබ එයට මුහුණ දෙන්නේ කෙසේද? ඊළඟට පළවෙනි පාඩම දෙවෙනි කොටස. The tactical surrender උපාය මාර්ගික යටත් වීම. ඔබ දැන් කොටියකුමෙන් සැඟවී දත්ත රැස් කර අවසන් නම් ඊළඟ පියවර වන්නේ එම දත්ත භාවිතා කර සතුරාගේ පාලනය තම අතර ගැනීමයි. මේක මම මේ කොටියෙක් කියලා කිව්වේ ඉස්සර මම නිතර පාවිච්චි කරන මේ උදාහරණයක් තියෙනවා. මම කාලේ කාලට උදාහරණ මාරු කරනවා. එකම උදාහරණය අරන් යන්නේ නැහැ. මේක කාලෙක මම පාවිච්චි කරපු උදාහරණයක් තමයි මේක. කොටියෙක් ඉන්නවා. සතියක් බඩගින්න ඉඳලා තින්නේ. කෑමක් හම්බෙලා නැහැ. ඊට මේ කොටිය යනවා වතුර වලක් ළඟ. වතුර වලක් කියන්නේ අනිවාර්යයෙන්ම සත්තු වෙන තැනක් නේ. ඒක જાති සත්තු වෙනවා. ගිහිල්ලා එතන පඳුරක් අස්සේ හැංගිලා පැය ගාණක් ඉන්නවා එච්චර බඩගින්නේ වුණත් කනක්වත් හොල්ලන්නේ නැතුව උලඟට අහුවෙන්නේ නැති න්යාගේ ගඳ එන්නේ නැති වෙන්න අර වතුර වලේ පඳුරක් ගාවට වෙලා කනක්වත් හොල්ලන්නේ නැතුව ඉන්න. බලන්න කොච්චර ඉවසීමක්ද කියලා. අච්චර බඩගින්නේ. දැන් එන සතා උගේ කෑමනේ. උටේ ලේ සුවඳ ලේ රහ මේ මස් වල රස ඒවා උගේ ඇඟේ නලියනවා. කටට කෙල උනනවා. කෙල පෙරනවා උගේ කටේ. හැබැයි සංසු සම්මනු යාර එක කාලයක එක තැනකදී තේරි මොනන්න සිමෙන්ටෝද කියන්නේ බ්‍රසීලයේ සුපිරිම පාපන්දු තරුව. එයා කියනවනේ වික්ටනියට බැස්සාම මට මමයි ගෝල් එකයි විතරයි පේන්නේ කියලා. මට කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා. ආන් ඒ වගේ තමයි. තොර මේ කොටියා මොකද කරන්නේ? කෙල්ල තමන්ගේ ඉලක්ක දිහා විතරයි බලන්නේ. එතකොට මේ දත්ත රැස් කරාට පස්සේ ආද පාලනේ අතර ගන්නවා. එතකොට ඉලක්කය the false sense of security මෙන්න මේක තියෙනවා 40 laws of the power පොතේ. හරිද? බොරුවට ඇති කරන ආරක්ෂිත හැඟීම. සතුරෙකුට හෝ ඉලක්කයකට එරෙහිව තිබිය හැකි ලොකුම ආයුධය වන්නේ ඔවුන් අතිශය ආරක්ෂිත secure තත්ත්වයට පත් කිරීමයි. ඔහු සිටිය යුතුයි ඔහු තමයි වැඩ කියලා. ඔහු ඔබ දකින්නේ ඔහුට වඩා පහළින් සිටින ඔහුට තර්ජනයක් නොවන කෙනෙකු ලෙසයි. හරිද? දැන් මම ඔයගලන්ට කියනවා සමහර වෙලාවට උදාහරණ කතන්දර කියනවා. ඒ තමයි අපි දැන් යම් කිසි දෙයක් කරත් දැන් මොකෝ නියමෙටම මේ ගන්න පුළුවන් දැන් කවුද අපි සමීර දීපු උදාහරණ. දැන් අපි දැන් යම් කිසි දෙයක් කරන් යනවා. ඊට අපිට ඒකට බාධක හම්බ වෙනවා. එක එක මග දෙන දේවල්. එතකොට අපි ඒවා අතිශය දරුණු විදියට නැත්නම් අතිශය දක්ෂ විදියට ඒවත් මැඩගෙන අපේ අවසාන ගෝල් එකට ගියොත් එතනදී වෙනවා කාරණා දෙකක්. එකක් අපි හරීම කෘතිම වෙනවා. ඒතර මිනිස්සු අපිව දකින්න නිකන් වැඩක් කරන්න පුළුවන් වුණාට ආශ්‍රයයට සුදුසු නැහැ. පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕනේ. එච්චර හොඳ චරිතයක් නෙවෙයි කියන ඇතන අනිත් එක මොකද වෙන්නේ? අපි යන ගමන හරිම සුබයි කෙලි. නිසා අපිට හතුරු ගොන්නක් හැදෙනවා. අපි බිමට ඇදලා දාන්න. අපේ සුළු අත්හැරදීමක් ඇති. අපේ සම්පූර්ණ එෆර්ට් එකම වතුර යන්න. මේ තරමට එවුන් හැදෙනවා. අපේ මහින්ද මහත්තයාට උනේ මම හැමදාම කියන්නේ. මහින්ද මහත්තයා ජනතාවාදී නායක. ජාතිකවාදී නායක. මිනිස්සුත් එක්ක හිටියේ. හැබැයි යුද්ධ දින්නාට පස්සේ එයාට ආරූඪ කරපු අර රජකමත් එක්ක මහින්ද රාජපක්ෂ කියන චරිතය මිනිස්සුන්ගේ ගොඩාක් ඈතට ගියා. මිනිස්සුත් එක්ක එහෙම හැන්දහැලී ඉන්න හොඳ නැහැ. එහෙම වුණොත් නායකයෙක්ගේ තියෙන බලය අඩු වෙනවා. හැබැයි අතිශය උඩට ගියොත් මොකද වෙන්නේ ළමයි? එයාම පර්ෆෙක්ට් වෙනවා. පර්ෆෙක්ට් මිනිස්සුන්ට මිනිස්සු කැමති නැහැ පුද්ගලයන්ට. මිනිස්සු කැමති නැහැ. මිනිස්සුන් දිරවන්නේ නැති. එතකොට තමයි අනිත් පක්ෂ හෝ වෙන බලවේග වලට මිනිසුන්ගේ ඔළුව වලට මෙයා මේගොල්ලන් කියන වෛරය වපුරවන්න පුළුවන්. හරිද? එතකොට ඒ කියන්නේ අපි පර්ෆෙක්ට් වෙලා අර හම්බෙන හැම දෙයකටම ගහගෙන කරගෙන ඉස්සරහට යනවයි කියන්නේ මොකද වෙන්නේ? අපි නිහඬ අතුරු හදාගෙන අපේ අවසානයේ අපිම ලියා ගන්නවා. ඒතර මේකෙදි මොකද්ද කරන්නේ? ඒතර මේකෙදිත් වෙන්නේ අපි අන්න ඒ වගේ පර්ෆෙක්ට් වෙන්නේ නැහැ.
අපි යාට ඇති කරනවා මොකද්ද? අතිශය ආරක්ෂිත හැඟීම. අපි පට්ට මෝඩයෝ. මෙයා තමයි වැඩකාරයා. අපි එයාට පහලින් ඉන්නේ. එයාට කවදාවත් තර්ජනයක් වෙන්නේ නැහැ. අර ඔයා මොකක් හරි කරගෙන යද්දි මැද්දෙන් එන මොන අභියෝග වලට ඔයා පාර දිනවා වැටෙනවා. එහෙම කරා මොකද වෙනවා? පර්ෆෙක්ට් නෑ. මේ යකා මේ යන ගමන මේ යකාට යන්න බෑ. අපිස්සේ මේක මට තර්ජනයක් වෙන්නේ නෑ. මොකද වෙන්නේ? ඔයාව මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. මිනිස්සු ඔයාව අභියෝගයක් ඉදිරියට දකින්නෙත් නෑ. මොකද හේතුව මේ ඔයගොල්ලන්ගේ කාගේ හරි දෙමුතු ඔයාගේ මයික් එක ඔන් දෙමුතු මයික් එක ඔන් හරි මේ ඉතින් එතකොට අර මොකද්ද වෙන්නේ මිනිස්සු අපිට විරුද්ධ වෙන්නෙත් නෑ මිනිස්සු අපිව පිළිකුල් කරන්නෙත් නෑ නැත්තම් මිනිස්සු අපෙන් ඈත් වෙන්නෙත් නෑ අපි සාමාන්‍ය පුද්ගලයෙක් විදිහටම ගමන යනවා අවසානයේ ඒ හැමෝම අපිට විරුද්ධ වෙන්න හිටියය අපේ පිළිකුල් කරන්න හිටියයි කියන ඔක්කොම අපිට අප්පුඩි ගහනවා මොකද හේතුව අපි අපේ ෆයිනල් ටාගට් එක අචීව් කරාට පස්සේ මේක ලං දැනගන්න. මේක වෙන්නෙත් එහෙම. ඒ පුද්ගලයාට ආරක්ෂිතභාවය අපි දෙනවා. අපි එයාට ඉතින් පහලින් ඉන්නේ කියලා පෙන්නනවා. එච්චරයි. එතකොට නිකම්ම ඒ මනුස්සයා අපි උගලේ පැටලෙනවා. මොකද එයාට හිතන්න අවශ්‍යතාවයක් නැහැ අපි ගැන. නිකම් මංගාව ඉන්න ගොබ්බෙක් එච්චරයි. ඊළඟට kill shot ක්‍රමය. information overdose. ඔබ රැස් කළ දත්ත ඉලක්කයේ බිය සහ ආශාවන් භාවිතා කර ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන් ඉල්ලීමට පෙර ලබා දෙන්න. උදාහරණ ඔහු කැමති විෂයක් ගැන ඔහුට කතා කිරීමේ අවස්ථාව දීම හෝ ඔහු දක්ෂ බව පිළිගැනීම. දැන් මා රැස් කරපු දත්තත් එක්ක ඉලක්කයේ තියෙන බිය ආසාව භාවිතා කරලා ඔයාලට අවශ්‍ය දේ ඉල්ලන්න පෙර දෙන්න කියනවා. එහෙනම් දැන් ඔයා හොඳ දැන් රැස් කරපු දත්තත් එක්ක දැන් ඔයා දන්නවනේ. දැන් මම මෙතන පාවිච්චි කරන දෙයක් කියන්න. හරි සරල දෙයක්. මම කායෙක් හරි කතා කරද්දී මම හිමීට එයාට දානවා එපයාස් කියලා. ගෑල් ළමයි කියන්නේ කොල්ලෙක් කතා කරද්දී. කෙල්ලෙක් කතා කරන්නේ. දාලා ඒක ගැන මම මේ අද පවා කරලා ආපු එක ඔෆිස් එකේ. ඒක කියද්දී මම හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ගෑනු ළමයි, පිරිමි ළමයි කොහොම සද්දයක් නැතුව අහගෙන ඉන්නවා. පස්සේ ඔෆිස් එකේ ඉන්න අපේ කට්ටිය වෙනම මාව ඇවිල්ලා කන්ටැක්ට් කරලා මගෙන් අහනවා. මට ඔළුව නවනවා. තම කියන විදිහට නටනවා. අන්න එක කියන අපි මිනිස්සුන්ගේ ඉලක්කයන් බිය ආශාවන් මේවා අපි රැස් කරපු දත්තත් එක්ක ගොනු කරලා ඉදිරිපත් කරොත් ඒ අය තවත් නටනවා. දැන් මට අමුතුවෙන් මෙතන දත්ත රැස් කරන්න අවශ්‍යතාවයක් නැහැ මං කියන වැඩේ. මේකේ දත්ත රැස් කරන්න ඕනේ අපි. නමුත් මම කියන්නේ පොදුවේ තියෙන දෙයක්. එපයාස් කියන එක පොදුවේ හැමෝටම ප්‍රශ්නයක් නේ. ඒක ගේද, ලෙස්බියන්ද, ස්ට්‍රේට්ද මොක වුණත් ඒක ප්‍රශ්නයක්. අනිවාර්ය දෙයක් නේ. මොකද ලෝක දෙකක් නේ. පුද්ගලයෝ දෙන්නේ ලෝක දෙකක් අදහස් දෙකක්. ඒතර ඒවත් එක්ක මේ ප්‍රශ්නේ එහෙම එනවා. ඊට පස්සේ මෙහිදී සිදුවන දේ ඔහු තම පාලනය අත්හරි. ඔහු ඔබිදිරි අනාරක්ෂිත වේ. ඔහු තමන් දන්නා සියලු රහස් සහ ඊළඟ සැලසුම් ඔබට පවසන්නට පටන් ගනී. මොකද්ද මේ කියන මතකද මම ඔයගලන්ට කිව්වා අර අපේ ඔෆිස් එකේ ඉන්න ප්ලේබොයි කෙනෙක් එයාගේ අපේ ඔෆිස් එක ඇතුළේ කෙනෙකුට කරපු ජරා වැඩක් නිසා එයාගේ පෑස් ගැන අපිට කියන්නේ නැහැ. ඊට පස්සේ අපි මොකද කරේ? අපි කරේ අපේ දේවල් එයා ඉන්නකොට එතන කිව්වා අපි කරන පම්පෝරි ගහනවායි කියලා. අන්න ඒක අපි කරා. ඒක අපි කරන්න මොකද වෙන්නේ? වටේ ඉන්න පිරිස ඊට පස්සේ දැන් අපි ඔකෙන් දිශා වාව් මෙච්චර පුළුවන් වුණාද ඒක නම් නියමයිනේ. ඒ ඔයා පට්ට නිවා වැද්දෙක් නේ. ඔන්න ඔය ටික කියනවා. අද අර මිනිහට ඉන්න බෑ. මොකද එයා දන්නවනේ එයා කොහොමද දක්ෂයා කියලා. ඒ හැබැයි යාට දැන් අර මයිසලුගේ සල්ලිකාරයා අවශ්‍යතාවයෙන් තමන් ඔප්පු කරන්න කියලා. නමුත් මෙයාට මෙතන වෙන්නේ මෙයා දක්ෂයා වුණාට මෙයා සම්පූර්ණයෙන් කොන් කරලානේ තියෙන්නේ. අර ඒ වගේ තමයි. මෙයා ඊට පස්සේ කියන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ. මෙයා එතකොට වෙන්නේ එයාගේ අර පාලනය පරිස්සම් වෙන එක ඒ ඔක්කොම අත්හැරලා දානවා. නිකම්ම ඔයා ඉදිරිය අනාරක්ෂිත වෙනවා. අනාරක්ෂිත වෙනවා විතරක් නෙමෙයි. එයා පම්පෝරියට
එයාගේ ඔක්කොම රහස් ටික සැලසුම් ටික සේරම කියන්න ගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මනුස්සයව කම්ප්ලීට් අපිට අවශ්‍ය විදිහට අපේ අවශ්‍යතාවයන් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඩාර්ක් එම්පති සහ මැකියවෙලිසම් වලදී අප කිසි විටකත් නොවිලේ කිසිවක් කරන්නේ නැහැ. එහිදී ඔබ ඩෙඩ්මෑන් ස්විච් එකක්. එනම් ඔහු වැරදි දෙයක් කළහොත් ඔහුට හානි වියගේ රහසක් හෝ සාක්ෂියක් ළඟ තබා ගත යුතුයි. මේ දේවල් කරද්දී වාට මේවා ඇති වෙන්න හම්බ වෙනවා. ඒවා නිතර පාවිච්චි නොකර ළඟ තියාගන්න. ඒකෙන් වාට පුළුවන් වෙනවා ඒ අයව පාලනය කරන්න සහ එයාට දඩුවම් කරන්න. එතක අනිවාර්යයෙන්ම පුළුවන්කම ලැබෙනවා. ඩාර්ක් එම්පති දැන් ලෙසන් 2 එක social dominance and the mystic සමාජාධිපත්‍ය සහ গুপ্ত බව. පළමු පාඩමේදී අපි ඉගෙන ගත්තේ සතුරෙකු හෝ පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය කියවන ආකාරය. නමුත් ඔබ අන් අයව පාලනය කිරීමට නම් ඔබ සමාජ ඉදිරියේ පෙනී සිටින ආකාරය ෆ්‍රේම් වැදගත්. අපි පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත සතුරෙක් හරි පුද්ගලයෙක්ගේ හරි අභ්‍යන්තරය කියවන එකයි ඒව පාලනය කරන ඒක නෙන ඒත් ඇත්තටම අන් අයව පාලනය කරන්න නම් ඔයා සමාජ ඉදිරියේ පෙනී ඉන්න විදිහත් හරිම වැදගත්. හරිද? ඊට පස්සේ මේ කියන the shadow king පෞරුෂය සමාජයක කැපී පෙනෙන අල්ප චරිතයක් වන්නේ කෑගසනෝ රළු පුද්ගලයා නෙවෙයි. නියම බලවතා වන්නේ කවුරුත් දන්නා නමුත් කිසිවෙකුට කියවේ නොහැකි গুপ্ত පුද්ගලයයි. ඔබ ඉගෙන ගත යුතුයි මෙම গুপ্ত බව මිස්ටික් පවත්වා ගන්න ආකාරයයි. හරි. මම මේ ලෝකේ තියෙන ආසම නැති ජරාම වචන දෙක තමයි ඇල්ෆයි සිග්මා කියන්නේ විශේෂයෙන්ම සිග්මා. හරිද? ඒක මේ ලෝකෙන් නැති වෙනව නම් මම කැමතියි. මොකද ඒ තරමට මැටි මෝල් වචන දෙකක් තමයි ඕක මිනිස්සුන්ගේ කොම් මැට්ටෝ කරනවා. දැන් මෙතන මේ සාමාන්‍යයෙන් ඇල්ෆා කියන වචනේ තේරුම ප්‍රධාන කියන එකනේ. يعني යා තමයි ප්‍රධානිය එතන. පැක් එකක ඔය මේ වුල් පැක් එක කියන්නේ මේ උර්ක රංචුවක ඇල්ෆා උර්කෙක් ඉන්නවා. සිංහ රංචුවක ඇල්ෆා සිංහෙක් ඉන්නවා. ඒතර මිනිස්සු අතරත් ඔහොම ඇල්ෆා චරිත ඉන්නවා. මේ මතක තියාගන්න මං වගේ කියලා ඔය ඇල්ෆා ගැන දාම්මහම ඒකට කමෙන්ට් දාන බත් බූරු ගැන නෙමෙයි අපි මේ කියන්නේ. උඹත් බූරු. මොකද හේතුව ඇල්ෆා කියන චරිතේ ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. ඒක මේ කාටවත් වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක පර්සනැලිටි එකක්. ඒක අපිට බිල්ඩ් අප් කරගන්න පුළුවන්. හැබැයි බොරුවට දැක්කා මං වගේ කියන්නේ උන්නම් සත පහකටවත් එහෙම නෙමෙයි. එතකොට එහෙම ඇල්ෆා චරිතයක් වෙන්නේ රළු කෑකෝ ගහන මිනිස්සෙක් නෙමෙයි. එතකොට නියම බලවතා කියන්නේ කවුරුත් දන්න හැබැයි කියවන්න බැරි. গুপ্ত පුද්ගලයා. මම ඔයාලට හැමතිස්සෙම කියනවා গুপ্ত බව මේ මිස්ටික් එක. මේක පවත්වා ගන්න ආකාරය තමයි අපි දැන් මෙතන ඉගෙන ගන්න. ඒක තමයි වචන පාලනය ස්ට්‍රැටජික් සයිලන්ස්. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කතා කරන්න. ඔබ අඩුවෙන් කතා කරන තරමට අනෙක් අය ඔබ ගැන වැඩිපුර හිතන්නට ගන්න. දැන් මේක ක්‍රම දෙකකට කරන්න පුළුවන්. අඩුවෙන් කතා කරන එක. එකක් තමයි අපි මේ කියන විදිහටම අනවශ්‍ය විස්තර කියන්නේ අර මම ඊයේ කිව්වා වගේ කෙටියෙන් උත්තරේ දීලා නිකන්. එතකොට ඒ ගැන හිතන්න දෙයක් තියෙනවා. ඒතර ඒගොල්ලන් විසින්ම අපිව එක එක චරිතමවලා එක එක සිද්ධිමවාගෙන ඒවල චරිත නිර්මාණය කරලා ඒවට ආදේශ කරගෙන බලනවා. ඒත් සාහිත්‍ය නවලාවක අපේ වෙනස්කම් එක්ක ඒවා ආයෙ වෙනස් කරනවා. ඔහොම වෙද්දී අය නොදැනුවත්වම අපිට ඇඩික්ට් වෙනවා. මොකද ඒ අය ගොතන කතාවක් ඇතුලේ අපි ඉන්නවා. ඒ කතාව හරියටම කන්ෆර්ම් කරගන්නකම් මිනිසුන්ට නිින්ද යන්නේ නැහැ. මිනිස්සු ඒකම අත්දැම නැහිනවා. ඒක අපිට තියෙන වාසි කොහොමද? බලන්න මේ මිනිස් මනස හරියට තේරුම් ගත්තොත් ඕගලන්ට කරන්න පුළුවන් දේවල් දිගපළල කොච්චරද කියන්නේ. ඊට පස්සේ චිත්තාවේගී ස්ථාවරත්වය non reactive කිසිවෙකුට ඔබ ලේසියෙන් කෝප ගැනීමට සතුරු කිරීමට නොහැකි යුතුය. ඔබ පාලනය කළ නොහැකි බව උන්ට දැනිය යුතුය. අන්න දැන් ගොඩක් වෙලාවට අපි මොන තරම් වීරය වුණා මොන තරම් දක්ෂය වුණා අපේ කේන්තිය නිසා අපි මෝඩය වෙනවා. හරිද? අපිට එහෙම දෙයක් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේම තමයි ශනික සතුටු කරන්න බැරි වෙන්නේ.
එහෙම ආවට කියලා සතුරු වෙන්නේ නැහැ. මේ දෙක ඇතුලේ මාර ගුප්ත බවක් පුද්ගලෙක් වටා නිර්මාණය වෙනවා. හරිද? ඒතර නිකම් මේගොල්ලන්ට තේරෙනවා නිකන් ඔයගලන්ට පාලනය කරන්න බෑයි කියලා. හරිද? ඊට පස්සේ the leash in action පටිය ක්‍රියාත්මක කිරීම. ඔබේ දුර්වලතා හඳුනාගෙන ඒවා ලීස් එකක් ලෙස ලීස් කියනවා නිකම් පටිය කසය වගේ කියන්න පුළුවන්. එකක් ලෙස භාවිතා කරන ආකාරය මෙහිදී කතා කරනු ලැබේ. උපාය ඔවුන්ට අවශ්‍ය මුදල් අවධානය හෝ මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මාර්ග සකසා දෙන්න. නමුත් ඒ සෑම විටම ඔබ හරහා සිදුවිය යුතුයි. ඔන්න. දැන් මේකේදී ඇත්තටම මේ මත්ද්‍රව්‍ය අරමුය දෙන්න යන්න එපා. නමුත් මම මේ උදාහරණ විදිහට මේවා ගන්න. හරිද? උන්ට අවශ්‍යද? ඒක අපි ලබා ගැනීමට මාර්ගය හදලා දෙනවා. ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නේ වගේ. සම්පූර්ණ දෙන්නේ මාර්ගය හදලා දෙනවා. හැමතිස්සෙම මේක වෙන්නත් ඕනේ උගලන් ගන්න. ඊට පස්සේ මනෝවිද්‍යාත්මක බලපෑම. ඔවුන් දන්නවා ඔබ ඒ මාර්ගය වසා දැමුවොත් ඔවුන්ගේ රහස එළි කළොත් ඔවුන් අගාධයට වැටෙන බව. මේ ඍජු තර්ජනයක් මේ සූක්ෂම යැපීමක්. සටල් ඩිපෙන්ඩන්සි. දැක්කා. දැන් මේ මිනිස්සයා එතකොට දැන් ඔයාගේ මේ මිනිස්සයාගේ මාර්ගෙන්නේ මේක යන්නේ. ඒතර හදිස්සියට ඒක වහලා දැම්මොත් මොකද වෙන්නේ? ඔයගොල්ලෝ මහා අගාධයකට වැටෙනවා. හරිද? ඊට පස්සේ මේකට කියන්නේ මොකද්ද? සූක්ෂම යැපීමක්. සටල් ඩිපෙන්ඩන්සි. ඒ කියන්නේ අර ඔයාව අවශ්‍යයි කියන එක උන්ට හොඳට ඒත්තු ගන්නලා තියෙන්නේ. ඔයා නැතුව මේක කරන්න බෑ. ඒතර ඒ කියන්නේ ඔයාට හානියක් කරන්නත් උන්ට විදිහක් නැහැ. ඊළඟ එක strategic framing and emotional anchoring. උපාය මාර්ග රාමුගත කිරීම සහ භාවාත්මක නැංගුරල් යෑම. සිංහල විදිහ ගණන් ගන්න එපා. හරිද? මම පොඩ්ඩක් අර කවි ලියන සීන් එකක් තියෙනවා වගේ ඒකත් එක්ක මට පොඩ්ඩක් ඔයගේ හේවා ලියවෙනවා. දෙකෙච්චර හිතන්න යන්න එපා. ඊළඟට පෙර පාඩම්වලදී අපි සතුරාගේ දුර්වලතා හඳුනාගෙන අපේ ආකර්ෂණය ගොඩනගනවා. දැන් අපේ අරමුණ වන්නේ අපට අවශ්‍ය දේ අනෙක් පුද්ගලයා ලවා කර ගැනීමයි. නමුත් ඒ ඔහුට දැනිය යුත්තේ ඔහුගේම තීරණයක් ලෙස. මෙන්න මේක මාර වටිනවා. හැමතිස්සෙම අපි කෙනෙක්ව චේස් කරන් ගිහලා පොඩ්ඩක් නතරලා අනිත් පැත්තට එන්න ඕනේ. එතකොට තමයි එයාර ටික කාලයක් චේස් කරලා කල නැති වෙච්ච එක ආයි ලබා ගන්න අනිත් පැත්තට ඉන්නේ. මතක තියාගන්න. ඊට පස්සේ reframing the choice. තේරීම නැවත අර්ථ ගන්න. මිනිසුන් Tamanට අන කරනවට අකමැති. නමුත් Tamanට විකල්ප ලැබෙනවට ඔවුන් කැමති. ඒ කියන්නේ අන කරනවට කැමති නැහැ. කවුරුත් කැමති නැහැ අන කරනවා. අපි කැමති නැහැ කාගවත් අනහන්න. හැබැයි මක්කර යාගේ ප්‍රශ්නකට විකල්පයක් දෙනවට ඒගොල්ලෝ හරිම කැමති. උපක්‍රමය ඔබ කැමති ප්‍රතිඵලය ලැබෙන පරිදි විකල්ප දෙකක් ඉදිරිපත් කරන්න. දැන් ඔන්න ඔයා කැමති ප්‍රතිඵල දැන් යා හොයනවනේ. එතකොට විකල්පයක් මෙතන. ඒතකොට ඔයා දෙන ප්‍රතිඵලයක්. හරිද? හැබැයි කියන්නේ විකල්ප දෙකක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඔයාගේ කැමති ප්‍රතිඵලය තමයි විකල්ප දෙකකින් කෝකට ගියත් හම්බෙන්නේ. හරිද? ඒ ඔයා දෙකක් ඉදිරිපත් කරනවා. එතකොට අර බෙදෙන්න බලන් ඉන්න මිනිස්සුන්ට ඕක හරි හොඳයි. ඒකලා බෙදෙන්න බලන් ඉන්න ගොඩක් වෙලාවට. ඒතර විකල්ප දෙකක් තියෙනවා. උදාහරණයක්. ඔබට යම් වැඩක් කරවා ගැනීමට අවශ්‍ය නම් මේක කරන්න කියන වෙනුවට අපිට මේ වැඩේ හදාවස කරන්න පුළුවන්. යට උදේ කරන්නත් පුළුවන්. වාට ලේසි මොන වෙලාවද? කියාසන්න මෙහිදී තෝරාගන්නේ කාලේ වුවත් ඇත්තටම ඔය එක ගියත් ඒ ඔබ පවසන වැඩේ කිරීමයි. දැක්කද? අපි බොහොම සූක්ෂම විදිහට එයාට අපිට කියන්න අවශ්‍ය දේවල් විතරක් ඉතුරු කරලා ඔයාට මේක හරහා එළියට දාන්න පුළුවන්. එළියට දාන තර්කානුකූල ප්‍රතික්ෂේප කිරීම ඒ කිසිම දෙයක් ඔයාට මෙතන පාවිච්චි කරන්න බෑ. අන්න ඕකයි මෙතන තියෙන විශේෂත්වය. ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. මොකද ඔයා දීපු මේ වල
ම්, ක්‍රමවල තියෙන්නේ එකම දේ. දැන් මේක කියන්නේ අපිට මේ වැඩේ අදහස කරන්නත් පුළුවන්. ඊට පස්සේ ඒට උදේ කරන්නත් පුළුවන්. ඔයාලට ලේසි මොන වෙලාවද? දැන් මෙතන තියනවාද අර මිනිහට බැහැ කියන්න පුළුවන් සිටුේෂන් එක? නෑ. මෙතන තියෙන තනිකරම මේ මිනිස්සයාට ඔප්ෂන් දෙකක් දීලා තියෙනවා. මොන දේ නැතත් එයාට තෝරගන්න ඕනේ. කොහොමද? අන්න ඒක තමයි අපි මේ ඩාර්ක් එම්පති කියනවා යූස් කරලා මිනිස්සුන්ව නටවන්නේ. එතකොට ඉමෝෂනල් ඇන්කරින් භාවාත්මක නෙංගුරගෑම. ඩාර්ක් එම්පත් කෙනෙකු ලෙස පුද්ගලයෙකු සතුටින් සිටින අවස්ථාවක් සහ බියෙන් සිටින අවස්ථාවක් ඔබ නිවැරදිව හඳුනාගත යුතුයි. දැන් අපි මෙච්චර දත්ත රැස් කරලා තොරතුරු රැස් කරලා අපේ අවසාන ප්‍රතිඵලය මොකක්ද වෙන්න ඕනේ? අපි මේ මිනිස්සයා බයෙන් ඉන්න, සතුටින් ඉන්න අවස්ථා නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රමය. යමෙක් ඊටමත් සතුටින් සිටින මොහොතක ඔබ යම් විශේෂ වචනයක් හෝ ස්පර්ශයක් උදාහරණ උරහිසට තට්ටු කිරීමක් නිතර කරන්න. පසු ඔහු යම් අසීරු තීරණයක් ගත යුතු මොහොතක එම ක්‍රියාවම ඇංක එක නැවත කරන්න. නොදැනුවත්වම ඔහුගේ මොළය එම සතුට සහ විශ්වාසය ඔබ සමග සම්බන්ධ කරගන්න. මොකක්ද වෙන්නේ දැන්? මම මේක කලින් කියලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් බියෙන් සහ සතුටෙන් ඉන්න ආකාර දෙක හොයාගත්තා. දැන් අපි කලින් කතා කරපු දේවලුත් එක්ක අපිට ඒක හොයාගන්න පුළුවන්. මොකද අපි ආයේ තොරතුරු දන්නේ හින්දා. ඊට පස්සේ මොකද කරන්නේ? යා සතුටින් ඉන්න මොහොතක විශේෂ වචනයක් ස්පර්ශයක් උදාහරණ උරහිසට තට්ටු කිරීමක් නිතර කරන්න කියනවා. එතකොට පස්සේ යා අසීරු තීරණයක් ගත යුතු මොහොතක ආයක කරපු හැටියෙම එයාගේ මොළයට නොදැනුවත්වම විශ්වාසය සමග සම්බන්ධ කරගන්න. සතුට විශ්වාසය එයා සම්බන්ධ කරගන්න. ඒක හරහා. එතකොට ඒකත් එක්තරා එක ක්‍රමයක් ඒ මිනිස්සු අපිව දැඩි විදියට විශ්වාස කරන්නත් ඒගොල්ලෝ මුළු ජීවිතේම අපේ අත තියන්නත්